ආයුබෝවන් ඔයාලට සුබ දවසක්. මම මේ කියන්න යන කතාව 1990 එංගලන්තයේ වයිට් පාක් නුවර සිද්ධ වෙච්ච දෙයක්. අවුරුදු 7ක් වෙච්ච රේචල් ගෙදරින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ඩේවිඩ් කියන පුද්ගලයෙක්ට කැලෑවක් ඇතුළේ ඉඳද්දි රේචල්ව මුණ ගැහෙනවා. ඉතින් ඒ පුද්ගලයා පොලිසියට මේ පිළිබඳව දැනුම් දීලා එයාව රෝහලට ඇතුළත් කරනවා. රේචල්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා. මැද ඉන්නේ රේචල්. දකුණු පැත්තේ ඉන්නේ එයාගේ අම්මා. ඉතින් පොලිස් කාන්තාව එයාගෙන් ප්‍රශ්න කරනවා. ඒත් රේචල් එයාට කරපු එක අපරාධයක් කියන්න ලැජ්ජ වෙනවා. එයාගේ අම්මා ළඟ ඉන්න හින්දා ඒ ගැන කියන්න එයා බය වෙනවා. රේචල්ව පැහැරගත් පුද්ගලයා එයාව ඇල්ලුවද කියලා පොලිස් කාන්තාව අහනවා. එතකොට එයා ඔව් කියනවා. පොලිස් කාන්තාව කියනවා ඒ දේවල් කොහොමද කරේ කියලා පෙන්වන්න පුළුවන්ද කියලා. රේචල් එයාගෙම කට වහලා පෙන්නනවා. ඊට පස්සේ පොලිස් කාන්තාවගේ බෙල්ල දෙපැත්තට අත් දෙක තියලා තද කරලා පෙන්නනවා. එයා කියනවා මේ මිනිහා එයාව කාර් එකේ සීට් එක පිටිපස්සට තල්ලු කරා කියලා. රේචල්ව සොයාගන්නේ කැලෑවක් ඇතුලේ ඉඳලා. එතකොට පෙබරවාරි 7 වෙනිදා ඉංග්ලන්ඩ් වල වයිට් පාක් නගරයේ රේචල් එයාගේ අම්මා ජෙනිත් තාත්තා පීටර් එකත් සතුටින් ජීවත් වුණා. එදා රේචල් රෝලර් ස්කේටිං කර ඉන්නකොට එයාගේ තාත්තගෙන් සල්ලි ඉල්ල ගන්නවා. චොකලට් කන්න යන්න ඕන කියලා. ඉතින් හවස 4ට විතර රේචල් එයාගේ රෝලර් ස්කේටිං සපත් දෙකක් දාගෙන පාරේ එහා පැත්තේ තියෙන චොකලට් කඩේට යනවා. ඉතින් පැයක් විතර ගියත් රේචල් ආයේ ආවේ නැති හින්දා එයාගේ අම්මයි තාත්තයි හොඳටම බය වෙනවා. එතකොටම ඒගොල්ලන්ගේ දොරට තට්ටු කරන සද්දයක් එනවා. ඒ බලනකොට පොලිසියෙන්. ඉතින් පොලිසිය අය කියනවා රේචල් හොස්පිටල් එකේ ඉන්නවා. එයාගේ අම්මට එයාව බලන්න යන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා අම්මා කිසිම හැඟීමක් එයා ඉස්සරහා පෙන්වන්න එපා. දුක් වෙන බවක් පෙන්වන්නත් එපා. එයාගෙන් ප්‍රශ්න අහන්නත් එපා කියලා. රේචල් හම්බෙලා තියෙන්නේ ගෙදර ඉඳන් සැතපුම් 7කට එහා තියෙන කැලෑවක් ඇතුලේ ඉඳලා. ඩේවිඩ් කියන පුද්ගලයාට තමයි රේචල් ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ. ඩේවිඩ් එයාගේ බිරිඳත් එක්ක කාර් එකේ යනකොට කැලෑව පැත්තට වෙන්න එකපාරටම රේචල් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රේචල් ඒ වෙනකොට ඉඳලා තියෙන්නේ නිරුවත්ව. එයාගේ අත් දෙක දෙපැත්තට කරලා එයා බයෙන් අඬ ඉඳලා තියෙන්නේ. කොණ්ඩෙත් හොඳටම අවුල් වෙලා. එයාගේ ඇඟේ සමහර තැන්වල ලේ පැල්ලම් තිබිලා තියෙනවා. ඩේවිඩ් කාර් එකෙන් බැහැලා එයා ළඟට ගියාම මේ පුංචි රේචල් අහලා තිනවා එයාව පැහැර ගන්න දාවි කියලා. එතකොට ඩේවිඩ් කියලා තිනවා නෑ අපි ඔයාට උදව් කරන්න ආවේ කියලා බය වෙන්න එපා කියලා. ඩේවිඩ් එයාගේ බිරිඳගේ ඉක්මනට කාර් එකකට තිබ්බ බ්ලැන්කට් එකකින් රේචල්ව පොරවලා පොලිසියට දැනුම් දීලා රෝහලට ඇතුළත් කරනවා. පොලිසිය රේචල්ගේ අම්මව බ්‍රයිටන් හොස්පිටල් එකට එක්කගෙන යනවා. එතකොට රේචල් චිත්‍රපතකුත් අතේ තියාගෙන ඇඳ උඩින් ඉඳන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි කලබලයක් නැතුව එයත් එක්ක කිසිම දෙයක් ප්‍රශ්න කරන්නේ නැතුව එයාව සංසුන් කරන්න උත්සාහ කරනවා. ඊට දවස් 3කට පස්සේ රේචල්ව පොලිසියේ වීදුරු කුටියෙන් පිටත සිටින විවිධ අපරාධ සහ ඝාතන වලට සම්බන්ධ පුද්ගලීන් 10 දෙනෙක් පෙන්නලා රේචල්ගෙන් අහනවා. එයාලව අඳුර ගන්න පුළුවන්ද කියලා. ඉතින් රේචල් ඉස්සෙල්ලාම අහන්නේ පොලිස් නිලධාරීන්ගෙන් එයාලට මාව පේනවද කියලා. එතකොට ඔවුන් කියනවා නෑ මේ වීදුරුවෙන් එහා පැත්තේ පිටත කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. ඉතින් එයාගේ බය නැති කරනවා. රේචල් ඒ 10 දෙනාගෙන් 9 වෙනියට ඉන්න රසල් බිෂොප් කියන පුද්ගලයාව අඳුන ගන්නවා. මේ රසල් බිෂොප් 1987 දී කුඩා දැරියන් දෙදෙනෙකු ඝාතන සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගන්නවා.
ඒත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා උසාවිය මගින් ඔහුව නිදොස් කොට නිදහස් කරනවා. 1986 කැරන් සහ නිකොලා කියන අවුරුදු 9ක දැරියන් දෙදෙනෙකු අතුරුදහන් වෙනවා. මේ දැරියන් දෙදෙනා හොයන්න පොලිස් නිලධාරීන් 150ක් යොදවනවා. හෙලිකොප්ටර්ස් වලින් එතකොට ප්‍රදේශවාසීන්ගේ සහායෙන් දැරියන් සොයන්න පොලිසිය උත්සාහ කරනවා. මේ සෙවීමේ මෙහෙයුමට පෝල් ස්මිත් කියන නිලධාරියාත් සම්බන්ධ වෙනවා. මේ නිලධාරියා යාර කිහිපයකට එහා පාක් එකක මේ රසල් බිෂොප් කියන මිනිසයාව දකිනවා. නිලධාරියා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. රසල් කියන මෙම පුද්ගලයා දැරියන්ගේ නිවස සමීපයේ ජීවත් වූ අයෙක්. ඒ වගේම පවුලේ අයවත් අඳුනනවා. රසල් බිෂොප් මේ දැරියන් සෙවීමේ මෙහෙයුමට සහාය දක්වනවා. පොලිස් නිලධාරියා මොහු කලින් සොරකම් වලට අපරාධ වලට සම්බන්ධ අයෙක් නිසා ඔහුගේ හැසිරීම සැක සහිත බව අඳුන ගන්නවා. එතකොටම පිරිමි ළමයි දෙන්නෙක් කෑ ගහලා කියනවා අපි වුන් හොයාගත්ත කියලා. කලබල වෙච්ච රසල් බිෂොප් ඒ පැත්තට දුවගෙන යනවා. පොලිස් නිලධාරියා ඊට කලින් ඔහු පසුපස ගිහිල්ලා ඒ මියගිය දැරියන්ගේ සිරුරු හම්බ වෙන තැනට බිෂොප්ට යන්න ඉඩ තියන්නේ නැහැ. ඔහු එම ස්ථානයේ නැත් වෙන්න කියලා රසල්ට දැනුම් දෙනවා. මේ දැරියන් දෙදෙනා හමු වෙනකොට එකිනෙකා බදාගෙන ඉරව්ව තපින ආකාරයට මුහුණින් අතට වැටිලා තමයි ඉන්නේ. නිලධාරියා වහාම ඔවුන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කරනවා. ඒත් ඔවුන් මිය ගිහිල්ලා සීතලට ගල් වෙලා හරියට මාබල් දෙකක් වගේ. මේ සොයා ගැනීමත් සමග ඒ පළාතේ මිනිස්සු කලබල වෙනවා. දසදහස් ගණන් මිනිස්සු රසල් බිෂොප්ගේ හැසිරීම සැක සහිත නිසා ඔහුට චෝදනා කරනවා. දැරියන් දෙන්නා මරලා තිබුණු තැන විසි කරපු නිල් පාට ස්වෙටර් එකක් හම්බ වෙනවා. කිසිම සැකයකින් තොරව මේක ඝාතකයට අයිති එකක් බව විමර්ශන නිලධාරීන් තහවුරු කරගන්නවා. ඒ නිල් පාට ස්වෙටරේ රතු පැහැති පැල්ලම් වගේකුත් දකිනවා. ඉතින් 1986 DNA තාක්ෂණය දියුණු වෙලා තිබ්බේ නැහැ. මේ ස්වෙටර් එකේ දැරියන්ගේ ඇඳුම් වල ෆයිබර් සහ වෙනත් ද්‍රාවණ තහවුරු කිරීමට අසීරු වුණා. එහි තැවරී ඇති රතු පහත පැල්ලම් ලේ නෙමෙයි තීන්ත කියලා තහවුරු වුණා. නිලධාරීන් එම ස්වෙටර් එක රසල් බිෂොප්ගේ පෙම්වතිය සිටින නිවසට රැගෙන යනවා. එහිදී අය එකපාරටම මේ රසල්ගේ ස්වෙටර් එක බව අඳුන ගන්නවා. නිලධාරීන් ඇයගේම ප්‍රකාශය ලිපියකින් සහ අත්සනකින් තහවුරු කරගන්නවා. ඔහු ඝාතකය බවට පොලිසිය ස්ථිර කරගන්නවා. ඔහුට විරුද්ධව නඩු පවරනවා. ඒත් උසාවියේ නඩුව අහන දවසේ මේ රසල්ගේ පෙම්වතිය වෙන ජෙනි ඒක රසල් බිෂොප්ගේ නෝන බවට පොලිස් නිලධාරීන්ට උසාවිය ඉස්සරහා පවසනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් ඇයට තර්ජනය කරලා අත්සන්ගත් බවටත් ඇය ප්‍රකාශ කරනවා. ඉතින් සාක්ෂි නොමැතිකමින් රසල් බිෂොප් නඩුවෙන් නිදොස් කර නිදහස් වෙනවා. සති 4කින් පස්සේ ඔහු සිනාමුසු මුහුණින් උසාවියෙන් තම මව සමග පවුලේ හිතවතුන් සමග පිට වෙනවා. ඔහු සාද පවත්වනවා, සතුටු වෙනවා. දැරියන්ගේ පියෙක්ට සමාජයේ චෝදනා කරනවා ඔහුගේ දියණිය ඝාතනය කර සැඟෙව්වා කියලා. මේ දැරියන්ගේ මරණ වලින් අසීමිත ලෙස දුකටපත් දෙමාපියන් තව තවත් මින් කලකිරීමට පත් වෙනවා. 1989 මේ ඝාතක රසල් දැරියන්ගේ ඝාතන වලට විරුද්ධව පාරට බැසපු අසල්වාසීන් සමග එක්ව ඒට සහාය දක්වන බවට අඟවනවා. එයින් ඔහු තම හොඳ නම නැවත ඇති කරගන්න පුළුවන් කියලා හිතනවා. චෝදනා කරපු දැරියගේ තාත්තා නිර්දෝෂී බව පසුව ඔප්පු වුණා. දැන් අපි රේචල්ගේ පැත්තට හැරෙමු. අවුරුදු 7ක් වූ රේචල් පැහැරගෙන අපයෝජනය කර හුස්ම හිර කර මරා දැමීමට තැත් කර පුද්ගලයා මේ රසල් බිෂොප්ම තමයි. ඔහු දැරිය මිය ගියා කියලා හිතලා අයව කැලේකට ගිහින් දාලා ඔහුගේ රතු පැහැති කාර් එකකින් පැනලා යනවා. හඳුනා ගැනීම පෙරට්ටුවේදී රේෂල් ඔහුව හඳුන ගන්නවා. ඔහුගේ කාර් එක තුල පිටිපස්සේ තිබ්බ මිටියක් සහ ස්ප්‍රේ රතු පාට ස්ප්‍රේ කෑන් එකක් ඇයට මතක තිබුණා. ඇයට ඩේවිඩ් සහ ඔහුගේ බිරිඳ දැක රෝහලට බාර දුන්නේ ඒ පළාතේ අයෙක්
මේ රේචල් පැහැරගත් දවසේ රසල්ගේ රතු පැහැති කාර්ය දැක තිබෙනවා. එහි තිබී රේචල්ගේ ඇඳුම් වල ෆයිබර් සහ ද්‍රාවණ අංශු සොයා ගැනුණා. රසල් බිෂොප් වහාම පොලිසිය අත්අඩංගුවට ගන්නවා. උසාවි ඉදිරියේ ඔහු වැරදිකරුවෙක් වෙනවා. අවුරුදු 14කට ඔහු හිරගෙට යනවා. කලින් දැරියන් දෙදෙනා කැරන් සහ නිකොලාගේ ඝාතනවලට මොහු නිදහස් වූ නිසා ඩබල් ජෙපඩි නීතිය යටතේ මොහුට නැවත චෝදනා ගොනු කිරීමට නොහැකි වුණා. ඉතින් 2004 රසල් අවුරුදු 14ක සිර දඬුවමකින් පස්සේ අප ලබා නිදහස් වීමට අයදුම් කළා. රේචල් මේකෙන් ඉතාමත්ම භීතියට පත් වෙනවා. ඒ වෙනකොට ඇය අවුරුදු 22ක තරුණියක්. ඒ බිය නිසාම ඇය ෆෝබියා තත්ත්වයකට පත් වුණා. ගෙදරින් එළියට බහින්නත් බය වුණා. ඒ වෙනකොට මේ මියගිය දැරියන් දෙදෙනාගේ මාපියන් මේ නැවත මේ නඩුව කැඳවන්න කියලා උද්ඝෝෂණය කරා. පවුලේ හිතවතුන් සමග මේ දැරියන් දෙදෙනාගේ මරණ වලට සාධාරණය ඉෂ්ට කරන්න කියලා මේගොල්ලෝ උද්ඝෝෂණය කරා. ඉතින් නැවතත් මේ විමර්ශන නිලධාරීන් මේ නිල් පාට ස්වෙටරය සාක්ෂියක් වශයෙන් ඉතුරු කරලා තිබුණේ. ඉතින් මේ DNA තාක්ෂණය මේ වන විට හොඳ මට්ටමකට දියුණු වෙලා තිබ්බේ. ඒ නිල් පාට ස්වෙටරේ තිබිලා මේ දැරියන් දෙදෙනාගේ DNA ඒ ටී-ෂර්ට් එකේ අත්වල තැවරී තිබ්බා. ඒ වගේම ඔහුගේ DNA සමග ඒවා සංසන්දනය කරා. අවුරුදු 32කට පස්සේ මේ දැරියන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නැවත පටන් ගත්තා. ඉතින් මේ වෙනකොටත් කැරන් සහ නිකොලා අවුරුදු 9ක දැරියන් දෙදෙනා හමු ස්ථානයේ ගොඩාක් ප්‍රදේශවාසීන් ඇවිල්ලා ඒ දෙදෙනාට අවසන් ගෞරව දැක්වුවා. අර ස්මිත් කියන පොලිස් නිලධාරියා ඉස්සෙල්ලම රසල් බිෂොප් දැකපු තැන ඔහු අර පිරිමි ළමයි දෙන්නා ඒ දැරියන්ගේ සිරුරු සොයාගත් බවට කෑ ගසනකොටම රසල් බිෂොප් ඒ දෙසට දුවගෙන ගියා. ඔහු එම නිල් පාට ස්වෙටරය එතන වැටී ඇති බවට දන්න නිසා ඒ සාක්ෂිය ඉවත් කරන්න තමයි ඔහු ඉක්මනට එතනින් ගියේ. ඒත් මේ පොලිස් නිලධාරියාගේ දක්ෂකමත් තීක්ෂණ බුද්ධියත් නිසා රසල් බිෂොප්ට ඒ අවස්ථාවේ ඒ සාක්ෂි නැති කිරීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් අවුරුදු 14කට පස්සෙත් ඇපීල් කරන අවස්ථාවේ මේ රසල් බිෂොප්ගෙන් නීතිඥවරුන් පොලිසියෙන් ප්‍රශ්න කරනවා මේ මිනිමෙරුම් දෙකට වරද පිළිගන්නවාද කියලා. ඔහු එම අවස්ථාවෙත් කියනවා ඒක ඔහු කරේ නැහැ කියලා. ඉතින් මේ වෙනකොට රේෂල් අවුරුදු 22ක තරුණියක්. ඇය බයෙන් ඉන්නේ මේ පුද්ගලයා හිරෙන් නිදහස් වෙයි කියලා. ඒත් මේ දැරියන් දෙදෙනාගේ DNA අර ස්වෙටරේ තිබී හමු වෙච්ච හින්දා ඒ ප්‍රදේශයේ තව පුද්ගලයෙක් ඒ ඝාතන සිදුවෙච්ච දවසේ රසල් බිෂොප් මේ නිල් පාට ස්වෙටරය ඇඳගෙන ඉන්නවා දැකලා තිබුණ නිසා ඔහුගේ රතු පැහැති කාර්ය හඳුනගෙන තිබ්බ නිසා මේ පරීක්ෂණය යට යන්න තිබ්බ පරීක්ෂණය ආයෙත් ඉස්මතු වුණා. ඊට පස්සේ පොලිසියේ සහ උසාවියේ දීර්ඝ ප්‍රශ්න කිරීම වලින් තහවුරු වුණා මෙයා මේකට වැරදි කාර්යයක් මේකට සම්බන්ධ බව. ඒ වුණත් මේ පොලිසිය අය තවත් සාක්ෂි ඉදිරිපත් කළා.
මේ රසල් බිෂොප් කියන තැනත්තා වයස අවුරුදු 13ක දැරියකට ලියුම් යවලා තියෙනවා. ඒ කියන්නේ එයා අපයෝජකයෙක්නේ. ඒ සම්බන්ධ විස්තර ඒ දැරියට කරුණු අඩංගු ලියුමක් උසාවිය ඔහු ඉදිරිපිට කියවනවා. ඒ කියවපු විස්තරත් එක්ක රසල් බිෂොප්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හොඳටම පැහැදිලි වෙනවා මේ අපරාධයට ඔහු වරදකරු කියලා. ඉතින් ඔහු අවුරුදු 36කට නැවතත් හිරකට නියම වුණා. එංගලන්තයේ වෙනකොට මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අවුරුදු 36ක් ඔහුට හිරේ ඉන්න හම්බුන්නේ නැහැ. දෛවය කවදා හරි කරපු වැරදි වලට දඬුවම් දෙනවා. කර්මය පසුපස්සේ එන එක නවත්තන්න කාටවත් බෑ. ඉතින් මේ අපරාධකාරයාටත් ඒ විදියට හිරේ ඉඳෙද්දිම අවසන් හුසුම් හෙලන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් රේෂල් මේ සිද්ධියෙන් පස්සේ සමාජයට බයක් නැතුව මුහුණ දෙන්න හිත ධෛර්යමත් කරගන්නවා. ඇයට දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඇය තමන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ අතර ඇයට රේ කියන ඇගේ සැමියා හම්බ වෙනවා. උන් දෙදෙනා විවාහ වෙනවා. ඉතින් රේචල්ට දැන් දුවල දෙන්නෙක් ඉන්නවා. එයා ඒ කියන්නේ තරුණියක් වෙනකම්ම එයා හංගපු රහසක් තිබුණා. ඒ රහස තමයි එයාගේ අර පොලිස් නිලධාරියත් අම්මත් දෙපැත්තෙන් ඉඳගෙන ප්‍රශ්න කරපු දවසවත් එයා ඒක කිව්වේ නැහැ. ඒ රහස තමයි මේ රසල් බිෂොප් කියන පුද්ගලයා. එයාට හම්බ වෙලා තින්නේ එයා චොකලට් ගන්න කඩේ ගිහින් එනකොට මෙයා තාත්තා ඒ කියන්නේ මේ පීටර් රේචල්ගේ තාත්තා පීටර් එයා කාර්මිකයෙක් ලෙස සේවය කරන අය. ඒ කියන්නේ ගෑරේජ් එකක සේවය කරන අය. ඉතින් මේ කාර් එක ළඟ හිටපු පුද්ගලයා රසල් බිෂොප් ඒ කාර්මික කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඇය ප්‍රදේශවාසියෙක් නිසා ඔහු සමග කතා කරනවා. ඒ මොහොතේ ඔහු කලින් අර දැරියන් දෙදෙනාගේ සිද්ධියටත් නිදහස් වෙලා හිටපු මිනිස්සෙක්. මේ දැරිය දැකපු ගමන් මේ පුද්ගලයා කරන්නේ ඇය කටින් කට වහලා කාර් එකට නග ගන්න එක. ඊට පස්සේ ආව පිටිපස්සේ සීට් එකට තල්ලු කරනවා. ඒ අවස්ථාවේ මේ දැරියගේ කට තද කරගෙන බෙල්ල මිරිකනවා. රේචල් සිහි නැති වෙනවා. ඒ සිහි නැති වෙච්ච වෙලාවේ මේ ක්‍රූර මිනිසයා ඒ දැරියගේ අපයෝජනය කරනවා. ඊට පස්සේ රේචල්ට සිහිය නැති නිසා මේ රසල් හිතන්නේ ඇය මිය ගිහින් කියලා. මේ පුද්ගලයා ඇයව අර ඉස්සෙල්ලම ඩේවිඩ්ට හම්බ වෙන කැලෑව අසලට ගිහිල්ලා විසි කරලා දානවා. ඒ වෙලාවේ රේචල්ට සිහිය එනවා. හොඳටම කළුවරත් වැටිලා. ඒ වෙලාවේ යා කරන්නේ යා දාගෙන හිටපු අර රෝලර් ස්කේටින් සපත් දෙක ගලවන එක. එතකොට එයාට ඇවිද ගන්න පහසුවක් වෙනවා. ඉතින් එයා කොහොම හරි ජීවිතේ බේර ගන්න ඕන කියලා එළිය තියෙන පැත්තට ඇවිදගෙන යනවා. ඒ අවස්ථාවේ රේචල්ගේ වාසනාවකට තමයි එයාව බේරගත්තේ. ඩේවිඩ්ටත් එයාගේ බිරිඳටත් එයාව හම්බ වෙනවා. ඉතින් ඒ කාලයක් තිස්සේ එයා හංගගෙන හිටපු රහස තමයි ඒක. එයා ඒ වෙනකොටත් ගොඩක් බය වෙලා කලකිරීමෙන් ඉඳලා තියෙනවා. සමාජයට මුහුණ දෙන්න බැරි නිසා ෆෝබියා තත්ත්වයකට පත් වෙච්ච රේචල් මේ රසල් බිෂොප්ගේ මිය යාමත් ඔහුගේ වරද පිළිගැනීමත් සමග ඇතිවෙච්ච සිද්ධියෙන් පස්සේ එයාගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්නවා. ඒ වගේම එයා සමාජයට කියනවා තවදුරටත් එයා අතීතයේ සිරකාරියක් නෙමෙයි කියලා. ඒ වගේම එයා තාමත් ජීවත් වෙනවා කියලා.
ඉතින් අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි කවදාවත් බලාපොරොත්තු අත්හරින්න එපා කියලා. මෙච්චර අඩු වයසකදී ඒ දැරියට සිද්ධ වෙච්ච දේත් එක්ක එයා කවදාවත් තමයි ජීවිතය අත්හැරියේ නැහැ. හැම දෙයක්ම තනියම දරාගත්තා. අර වගේ අපයෝදෙන සිද්ධියක් හිතේ හංගගෙන එච්චර කාලයක් හිටියා කියන්නේ එයා ගොඩක්ම ආත්ම විශ්වාසයකින් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් දැරියක්. අද සමාජයේ ගොඩක් මේ දිවිනසා ගැනීම සිද්ධ වෙනවා. විභාගයෙන් අසමත් වුණත් දිවිනසා ගන්නවා. ඒ වගේ සුළු දෙයකට ජීවිතේ නැති කරගන්න මිනිසුන් අතරේ මේ අවුරුදු 7 රේෂල් දැරිය ඉතාමත්ම ශක්තිමත්ව නිර්භීතව Tamanට මුහුණ දුන්න භයංකර අත්දැකීම් හිතේ තියාගෙන ඒවට මුහුණ දුන්නා. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ ගැහැණියක් වශයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් කවදාවත් තමන් ගැන තියෙන විශ්වාසය අත්හරින්න එපා කියලා. නරක මිනිසුන් වගේම ඉතාමත් හොඳ මිනිසුනුත් සමාජයේ ජීවත් වෙනවා. අනිත් එක බාහිර පුද්ගලයන් සමග හැසිරීමේදී ඉතාමත්ම ප්‍රවේශමෙන් කල්පනාවෙන් ඔවුන්ව ආශ්‍රය කරන්න ඕන කියන එකත් අපිට මේ කතාවෙන් ඉතාමත් පැහැදිලි වෙනවා. ඉතින් DNA තාක්ෂණය 2004 වෙන විට දියුණු මට්ටමකට පැවති නිසා අර කාලයේ වෙළතලාවෙන් යටපත් වෙන්න තිබ්බ අර දැරියන් දෙදෙනාගේ ඝාතනය ඒ පරීක්ෂණය නැවත පොලිසිය විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා වැරදිකාරයාට නියම දඬුවම ලබා දුන්නා. ඉතින් මාගේ මේ කතාවේ අඩුපාඩු එහෙම තියෙනවා නම් මට කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ කතාවක් එක්ක හමු වෙමු. ඔබ සැමට ස්තුතියි.